අයිබෝන් යාළුවනේ. Hi guys. අපි අද ආවිල්ලා තින්නේ කොහෙද? දරණියකනේ. දරණියකලා මගේ යාළුවා කවින්දුත් එක්ක. ඇත්තටම සීතල දේශගුණයක් තියෙන පැත්ත. ලස්සනයි හැම පැත්තෙම කැලෑයි එහෙම තියෙනවා. අපි අද යන්නේ අපේ තව යාළුවෙකුගේ ගෙදර ගිහින් එයාත් එක්ක පොඩි කොහෙද යන්නේ කවින්ද? ලිටල් පැට්නා යන්න තමයි අපි ප්ලෑන් කරගෙන ඉන්නේ. අපි දෙන්න දැන් පාරේ යන්නේ. අපිට මේ ගමේ යාළුවෝ දෙන්නෙක් හම්බුණා. එයාලගෙන් අහලා බලමු යන පාර කොහොමද එහෙම කියලා. අපි ඇත්තටම පාර දන්නේ නැතුව තමයි මේ ගමන යන්නේ. මේ නම්බර් එක ගහගන්න. ෆිලිප්ගේ නම්බර් එක ගහගන්න මේ එයා සෙට් කරලා දෙයි වැඩේ. එහෙනම් ගයිස් මේ අපි දැන් අපේ අයියා අපිට හොඳ යාළුවෙක් සෙට් කරලා දුන්නා. ෆිලිප් කියන. එයාව කන්ටැක්ට් කරගෙන තමයි ඉස්සරහා ගමන යන්න ප්ලෑන් කරන්න හදන්නේ. ෆිලිප් හොඳයි. යන්නකෝ. මේ නම්බර් එක ගහගන්න. 070යි 770යි 60යි හරි 22. එහෙනම් ගයිස් මේ දැන් මේ අයියලාගේ ගේ මෙතන තින්නේ. අර තට්ටු දෙකේ ගේ ලස්සන ගේ අයියලාගේලු මේ සල්ලි නම් ඊසි මල්ලි මේ කොරියන් ගිහින් ඇවිල්ලා තමයි අවුරුදු 5කින් ඇවිල්ලා දැන් කරන්න දෙයක් නැහැ මේ නන්නත්තරලා ඉන්නේ. සල්ලි පොතේ තියෙනවා එච්චරම තමයි. ලක්ෂ ගණන් තියෙනවා නේද? ලක්ෂ ගණන් තියෙනවා ඉතින්. ෆික්ස් දාලා තියෙන්නේ. මේ ඉතින් ගයිස් ඔන්න එහෙනම් අපේ vlog එක පටන් ගන්න යන්නේ. මේ අපේ පළවෙනි කට් එක අපි ඊට පස්සේ ඔයාලව හම්බෙන්නම් ඉස්සරහා. අනිවාර්යයෙන්ම ඔයාලා ෂෙයා කරන්න ඕනේ මේ වීඩියෝ එක නම්. ඔයාලා ගිහින්ම නැති තැනකට තමයි අපි ඔයාලව එක්ක යන්න හදන්නේ මේ පාර. ඒකින්ද ෂෙයා කරලා තියාගන්න, ෆලෝ පාර දාලා තියාගන්න. එහෙනම් අපි ආයි ඊළඟ වීඩියෝ එකම බලමු. ටටා. ගයිස් දැන් අපි මේ යන ගමන් ඉන්නේ. අපේ අලුත් එක්කෙනෙක් අපිට හම්බුණා මේ අරයව රිප්ලේස් වුණා. ඔව් මේ ගමේ අයියාගේ අපේ කියන්නේ යාළුවෙක් මේ ගමේ. මෙයා තමයි අපි අර කිව්වේ අර ටුවර් ගයිඩ් අපේ. ටුවර් ගයිඩ් මේ මෙයා ගැන. ඊට පස්සේ මේ ඩ්‍රයිවර් එහෙම ඉන්නවා. මේ ඩ්‍රයිවර්ට මහන්සි මේ ටිකේ පොඩ්ඩක් මේ මාස්නෙත් එක්ක පොඩ්ඩක් අමාරු වෙලා තියෙනවා. කවුද මේක අතර යන්නේ? කවුද තමයි අපේ එම ඩ්‍රාමා නේද? ඩ්‍රාමා අපේ හොඳම ඩ්‍රාමා මේ ඩ්‍රාමා. ඒ කියන්නේ අපේ කැම්පස් එකේ මේ මොකද්ද වාර්තන මුන්දේ මේ ඉවෙන්ට් එකකම ප්ලේ කරනවා. මුන්දේ ඉන්නේ යා. ඒ කියන්නේ මේ මං ගමේ වුණාට මම මෙයාලත් එක්කම තමයි ඉන්නේ. ගමේත් අයියා කෙනෙක්. මේ ඉතින් අපි මේ දැන් යන්නේ ඔයාලට මේක පැත්තේ ලස්සන පෙන්වන්න පොඩ්ඩක්. දොර අරින්න එපා. සරදිලා දොර අරම මට පුරුදුත් නෑ මේ වගේ ඇවිල්ලා ඇත්තට. මම උඩට ඇවිල්ලා උඹලට මේ පේන ඇතිනේ ලස්සන. බොරුවක් අපි ජනේලේ වහම මෙන්න මෙතන ඉඳන් ජනේලේ වහන්නේ දන්න තියයි බලාගන්න ලයිෆ් හැක් මේවා එහෙනම් අපි තව වීඩියෝ එකේ හම්බෙන එක ගිහින් එන්නම් බයි බයි ලයික් කරන්න ෂෙයා කරන්න බෙල් එකත් ක්ලික් කරලා නෑ මම කියන්න ලයික් කරන්න, ෂෙයා කරන්න, බෙල් අයිකන ක්ලික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. මොකද මේ තමයි අපි ඉස්සරහට මේකෙන් රීච් වෙන්න අපිට කමෙන්ට් එකක් දාන්න. අපි කවුද? ක්‍රිව් ඕකේ. මෙතන හකුරු හදනවලු යාළුවනේ බලන්න. මේ බලන්න ලස්සන පරිසරය. බලන්න ලංකාව කොච්චර සුන්දරද වෙන්න මේ කන්ද. මට තේරෙනවා මේ කන්ද නිකන් මට කතා කරනවා වගේ. රබර් ගස්ද මේ ඇත්තට මේ පැත්ත මේ ගැමි පරිසරයක මූලික කරගෙන තමයි මේ ගම ඇදිලා තියෙන්නේ. මේ එහෙම තියෙන්නේ මේක මේ බලන්න කඳු බෑවුම් සහිත මාර්ගයකින් අපි යන්නේ. අපේ මේ ඩ්‍රයිවර්ට හරි අමාරුයි මේක ගෙනියන්න මේ ටිකක් වල්ල ගොඩලි සහිත මාර්ගයේ අපි යන මාර්ගය මෙතන ඇල මාර්ගයක් පේනවා ඔයාලට. ඔව් ඒ පේන්නේ. ඕක තමයි දැන් අපි යන තැනට සම්බන්ධ වෙන්නේ. මේ ඇල මාර්ගයේ ඉහළ ප්‍රදේශයට තමයි අපි දැන් ගමන් කරන්නේ. බලන්න මෙතන යන්නේ අමාරුයි. අපේ ඩ්‍රයිවර් ඕන තැනකින් අපේ ඩ්‍රයිවර් හරිම ස්කිල් ඩ්‍රයිවර් කෙනෙක් අපි අර්ථන අරගෙන ඉන්නේ. මේ බලන්න මේ ලස්සනයි හරිම ලස්සනයි මේ පැත්ත. මේ බලන්න. මෙතනින් අපි දැන් මේ නවත්තන්න හදන්නේ. මේ අපේ ගමේ හම්බුනේ අයියා මේ
මේ පාර මේ මෙයා අපි අඳුනලා දෙන්න මෙයාලා එක්කන් ආවේ මෙයාට මේ අපේ ගෙවල් විතර නෑ පැත්තේ සෙට් එක පඩය. සෙට් එකේ මේ දැන් අපිට ගොඩක් සල්ලි තියෙනවා මේ බෝත් පඩ. අපිට ගොඩක් සල්ලි තියෙනවා අපි ගොඩක් සල්ලි තියෙන ළමයි මේ අපේ කාර් දෙක ආවේ. මේ අරය කාර් එක කරා. අර ආරයට නම් සල්ලි නෑ බයික් එකක් තියෙන යට. අනිත් හැමෝටම මේ සල්ලි තියෙනවා. එළ මාර්ගයේ ඉහළ ප්‍රදේශයට අපි යන්නේ. ලොකු මාමත් ආවා ට්‍රිප් එකට. මෙයා තමයි අපේ ප්‍රධාන ස්පොන්සර් මේ දවස්වල. මේ කියන්නකෝ මේ අපිට මේ යන තැන ගැන කියන්නකෝ පොඩ්ඩක්. මේ රක්කන පොඩ මෙහෙට එන්නකෝ ඔයා. අපි යමු මෙතනින් උඩට යන්න ඕනේ දැන් වාහන වල යන්න බෑ බයික් එක නැහැ එතන ගන්න පුළුවන් බයික් එක යමු බයික් එක ගිහිල්ලා මේ ඇත්තටම ඔබ ලස්සන දැනක් අපි ගිහිල්ලා බලමු එහෙනම් කට්ටිය අපි යමු. දැන් අපි තැනට ඇවිල්ලා තියන්නේ අපේ මම ඌරෙක් හදාගෙන ආවා මේ මෙයාලට යාළුවනේ සලකන්න ගානේ ඔක්කොම මම වියදම් දරාගෙන මේ මම උයලා මහන්සියෙන් ඊ දඩේ මේ ගිහින් කෝ මේ බලන්න එන අපේ කට්ටිය දැන් යන්න හදන්නේ තැනට. අපේ කට්ටිය 11 දෙනෙක් ආවා. ඇයි මෙහෙම අක්ක මෙහෙම තියන්නේ පාර ඉස්සරහ. අපි එතෙන්ට ගිහින් ආයි වැඩේ පටන් ගමු. අසුම් බයි ගියා. ආනදිය බයි. guys කොච්චර ලස්සන තැනක්ද ලංකාව කොච්චර ලස්සනද ඔයාලට පේනවද බලන්න අඟු පෙන්නන්න දැන් කට්ටිය ඔන්න අපි ආවා තැනට ඔය සෙට් එක යන්නේ මෙතන තමයි දැන් අපි මොකද ගන්න හදන්නේ කවුද? හරි පල්ලෙහානේ. මොකද? අපි නාන්න දැන්. ඔව් අපි අතන පල්ලෙහා තමයි නාන්න දැක්කේ. පල්ලෙහා ආර පැත්ත තමයි අපි නාන්න. මාර ලස්සනයි නේ. මාර ලස්සන මෙතන ඇත්තටම වට්ටම ලස්සනයි. මාර ලස්සනක් තියෙනවා. උඩින් මේ කඳු ගැටයක් පේනවා ඉහළින්. මේ වටේට කඳු වලල්ලකින් වට වෙලා තමයි තියෙන්නේ මේ පැත්ත. මල්ලි තමයි අපේ මේ වීඩියෝ ග්‍රෑමර්. ඉස්සරහට මා ඉස්සරහට වීඩියෝ ග්‍රෑමර් ඔය ගාන සේෆ්ටි මේ ගමේ අයියා ඩ්‍රයිවර් මහත්තයා මේ අපේ ගම මේ අයියා මෙතන ඇත්තටම මේ ලස්සනයි තනනේ මමද ඔයා ලස්සනයි කොහොමද තනල් ලස්සනයි ඔයත් ලස්සනයි ගමත් ලස්සනයි මේ සැරි සරණත් එක බොණ්ඩ කතා කරනවා මේ බොණ්ඩ කතා කරන්න එපා බ්ලොග් එකක් නේ කරන්න බොණ්ඩ බොණ එකක් ගැන කිව්වේ මහන්සි එන්න යාළුවා මගේ කවින්දු පොඩ්ඩක් මගේ පාර්ට්නර් මෙයා පොඩ වෙනස් එයා අපි දැන් මේ ගමනේ අන්තිම අදියරට ඇවිල්ලා තින්නේ නේද ඔව් ඒ කියන්නේ ගමන්ට දැන් ඇවිල්ලා තින්නේ අපි අර පැත්තේ නාලා දැන් පොඩි ගොඩක් වගේ එකක් යනවා පොඩක් යනවා පොඩි වැස්සක් එනවා වගේ ඒකින්ද අපි මෙතනින් යන්න කියලා බැලුවේද දැන් අපි යන්නේ අපේ යාළුවෝ ගෙදර යනවා ඊට පස්සේ රෑ එහෙන් කාලා ආයි තව යාළුවෝ ගෙදර යනවා අද රත්නපුරේ පැත්තට යනවා එතකොට අපි දැන් අද ඉන්නේ දරණියගල රෑට රත්නපුරේ දැන් අපේ vlog එක දැන් මෙතනින් හැදෙනවා නේද ඔව් අපි ආයෙ අලුත් තැනකින් තමයි ආයෙ හම්බෙන්නේ එහෙනම් යාළුවනේ එතනින් සෙට් වෙමු ආයෙ බයි බයි ජය වේවා subscribe කරන්න like කරන්න share කරන්න bell icon එක click කරන්න bye guys අපි මෙන්න මෙතන තමයි නෑවේ
මෙන්න මෙතන ඔය තියන්නේ මම සූම් කරේ. ඔතන තමයි අපි නෑවේ. දැන් අපි එතකොට මේ යන්නේ අනිත් පැත්තට උඩ පැත්තට දැන්. මේ බලන්න ගයිස් ලස්සන. මේ රට දාලා යන්න එපා මන්නම් කියන්නේ ඉන්න මේ වගේ. ඔය බොරුවට ස්කෝලර්ෂිප් අරන් කොහේ යන්නද මේ රට දාලා. වැඩක් නැහැ. මේ ඉන්න කන්න මේවා කතා කරන්නේ. එතකොට ඔයාලට මෙන්න මෙතනින් පේන ඇති මේ තියෙන්නේ මෙතන තමයි සිරීපාදේ මේ බලාකුළු වලින් යට වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ හරියේ මේ දියැලි. ඒ දියැලි වලට කියන නමක් දන්නේ නැහැ නේ යසින්. බලන්න අපි සිරීපාදයට කරුණා කරගන්න පුළුවන්. දැන් ළඟ පාරක් තියෙනව නේද? කිලෝමීටර් 50. යන්නේ. ඔව් කිලෝමීටර් ඒක නම් අපිට ගන්න බැරි. ඒක ගන්න බැරි කියන්නේ මේ අපිට ඒක පොඩ්ඩක් බජට් කේස් පොඩි ඉසියක් තියෙනවා. සල්ලි අවුලන්නේ නැහැ. පොඩි වෙලාවෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද අපි ඒක වෙන දවසක vlog එකක් විදිහට ගේන්න. මේ බලන්න වලාකුළු වලින් වැහිලා තියෙන්නේ ගොඩක්. අහස කොහොමත් වලාකුළුදනේ. මේ ඉතින් ගයිස් ඔන්න දැක්කනේ මේ view එක සුපිරි view එකක් තියෙනවා. ආයි මේවා ඉතින් සැරිසරන්නගෙන් විතරයි ඔයාලට දැක ගන්න පුළුවන්. හොඳින් මතක තබා ගත යුතුයි. ලෝකයේ උසම රැව් පාලම. මේක පීඩලා තියෙන ධර්මීයගල ප්‍රදේශයේ ලිස්සයි. ඉතින් ගයිස් ඔන්ඩෝමයි අපි තව ලස්සන තැනකට ආවේ. මෙතනටත් හැමෝටම ඉන්න අමාරුයි. සල්ලි දෙන්න ඕනේ. එහෙම පොඩි සීන් වගේක් තියෙනවා. ඉතින් ගයිස් ඔන්න අපි තව අලුත් තැනකදී ආයෙ හම්බෙමු. බයි බයි. ඉන්නේ කුරු විට බලන්න ලස්සන අහසක් තියෙනවා. ලස්සන කඳු පන්තිය යන් ඩ්‍රයිවර් මහත්තයා. බලන්න හරිම ලස්සනයි. අපි ගමේ කෙනෙකුත් දාගත්තා. ගමේ මේ අර වීරයා අපිත් එක්ක ඉන්නවා. ඔයාලා එයාගේ කතාව ඉගෙන ගන්න අපි අපේ ඩ්‍රයිවර් මහත්තයා සුපුරුදු පරිදි ඒ ගන්න බෑ මේ මගේ ඕකට ගන්න බෑ පාර්ට්නර් මේ ඉන්නේ අපේ අර වීරයා අරක බේරගත්තේ මේ හරක් වීරයා අරක බේරගත්ත වීරයා අලුත් තැනකට ආවා අද මේ ගමේ ඉන්න අපි අලුත් තැනකට ආවා මේ මෙතන මොකද නම බා යන්න බෑ කපනකොට අඩෝ නම මතක නෑ චුට්ටකින් මෙතන පෙන්නන්න වට යාළුව වගේක් ඉනවා අර පැත්තේ ඔය යාළුව වගේක් එනවා අපේ අර දිසව්වේ මෙතන ආයි සුපිරි දැනන ගන්න පුළුවන්. මෙන්න සමරගම.